අයිබෝන් සුබ දවසක් ලංකාවාසී සියලු දෙනාට. අද මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා. මේ දේවල් මතක් වෙනකොට මම කියනවානේ. ඒක තමයි මේකේ වැඩි. දැන් ඔයාලට තේරෙනව නේද මේක ගිනි ගන්නවා වගේ. දුවලා යන්න ඕන. ඔබ මේ කඩාගෙන යන්න ඕන. ඒකට මේ විද්‍යාවෙන් නම් කියනවා මේ අපේ මේ මොලේ ඩෝපමින් ශ්‍රාවය වුණාම තමයි ඔය ගින්න ඇතිවෙන්නේ. හිත ඇතුලේ ගින්නක් තියෙනවා. ඒක මං කියන්නේ ඩෝපමින් නිසා මනුස්සයන්ට ඇති වෙන එකක් කියලා. ඒක හැම ජීවියෙක් තුලම මේ ගින්න තියෙනවා. ඒකනේ ඒවා වැඩෙන්නේ. නමුත් ගස් ගල් වැඩෙනවා ගස් උනත් මේ සෝරි මේ ගස් කල් නෙමෙයි මේ ගල් වැඩෙනවා කියලා කවුරුත් අහලා නැහැනේ. ගල් කාදනය වෙනවා කියලා තමයි අහලා තියෙන්නේ. නමුත් මම අහලා තියෙනවා සමහරවිට ගල් උනත් වැඩෙනවා කියලා. ගල් උනත් ටික ටික පස්ම වෙලා ගල හැදෙනවා කියලා එහෙම එකක් තියෙනවා අවුරුදු ගාණක් යනකොට. දැන් මේ ගිනි ගන්නවා කියන්නේ ඇත්තටම මේ එළියේ ලෝකයේ ඔයා නිව්වොත් ඔයාගේ හිත ඇතුලේ ඔයා නිවා ගත්තොත් එළියත් නිවෙනවා. හිත ඇතුලේ ඔයා පත්තු කරගත්තොත් එළියත් පත්තු වෙනවා. ඕක ওই විදිහට තමයි තියෙන්නේ. ඔබ ගිනි තියෙන ප්‍රමාණයට ඔබ ඒක ගිනි ගන්නවා. ඒ ගිනි ගත්ත එක ඔයාව ගිනි තියනවා. ඒ ඔයා කරපු ප්‍රමාණයටම. ඒක ඉච්චරමයි තියෙන්නේ. ඒ වාට තේරෙන්නේ නැද්ද මේක චක්‍රයකට යන්නේ කියලා? චක්‍රයකට යන්නේ. හැම වෙලේම දැන් ඔයා අපි හිතමු කර ශරීරකුත් වෙන ටොයිලට් යනවා. ඒ ටොයිලට් ගියාමත් මේකෙමනේ අපි ඒක කරන්නේ. මේකෙමයි ඒක කරන්නේ. මේක ඇතුළෙමයි පොළවෙන් වතුර උඩට ගිහිල්ලා වැස්ස වගේ වහිනවා. ඔයා හිතනවා මේ ෆ්‍රෙෂ් වැස්ස කියලා. මේ අලුත් සුපිරි වැස්සක් වහින්න කියලා. ඒ වුණාට මේ පොළවේ තිබිච්ච ඔයා ජරා කරපු වැස්සම තමයි උඩට ගිහිල්ලා ආපහු එන්නේ. නැතුව අපි ඉතින් ඔයා තේරුම් ගන්න මේ ජීවත් වෙනකොට ඔයා මේකේ කරන ප්‍රමාණයක් තියෙනවා. ඔයා විශේෂයෙන් ගෙනාපු දෙයක් නැහැ. ඔයා මේකෙන්ම එකතු කරගත්ත එකක් තමයි ඔයා මේ නඩත්තු කරනවා. ඒක හරියට මේ සීනි පොල් කොහො කාලා තියෙනවද දන්නේ නැහැ ඔයගොල්ලෝ. සීනි පොල් කොහො වල මුලින්ම ඒකට දාන්නේ ඉරටයක්. මේ හිතත් ඒ විදිය තමයි. ඊට පස්සේ අර මැෂින් එකේ දාලා ඒක කැරකෙනකොට ලොකුවට බෝලයක් වගේ එකක් හැදෙනවා. ඊට පස්සේ ඒක කාලේ ඉවරුනහම වාසිනකොට ඉරට විසි කරනවානේ. ආන්න ඒ වගේ තමයි හිතත්. ඉතින් හිත ඇතුළෙත් ওই කතන්දරේ ওই විදියටමයි මේ ස්වභාව දහම දැකලා මේ තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් විතරමයි තියෙන්නේ. ස්වභාව දහමේ මේ මැසේජ් එක හායි කියලා දාලා තියෙනවා. හායි කියලා. ඉතින් ඒක හායි කියලා ඔයා තේරුම් ගන්නේ ඔයා රෙඩි වෙනකන් ඔයාට මේක තේරුම් ගන්න බෑ. ඔයාගේ ජීවිතේ ඒක හොඳයි. මොකද ජීවිතේ මිනිස්සු ගෙවන්න එපා. බය වෙන්න එපා. හැම කෙනාටම මේක අවසන් කරන්නමයි මේක හදලා තියෙන්නේ. ඔයා ඒ කරන්න ඕන ප්‍රමාණය ඔයාට ඒක මේ ලෝකේ කැරකෙනවානේ. මේ චක්‍රානුකූලව තමයි කාලානුරූපව කලා වෙලාවට කලාවට කියන්නේ. හැම මිනිස්සයටම මේක මේ වෙනවා. දැන් ඔයාට මේ සමහර ඒවා මේ ගිනි අරගෙන හිත ඇතුලේ වෙන කොහෙවත් නෙමෙයි. හිත ඇතුලේ අර බල්ලා සතෙක් දැක්කහම දුවලා ගින් දත් ටිකෙන් අල්ලලා ගහලා පොළවේ ගහලා මරණ සයිස් එකට හිත ඇතුලේ මේ අකුණක් ගහනවා වගේ ගින්දර වගේ මේ ඒක පත් වෙලා නැද්ද? පත් වෙන්නේ. සමහර අපි හිතමු මේ අබ්බැහි වෙච්ච කට්ටිය ඉන්නවා කියන. ඒ අබ්බැහි වෙච්චට අරකම ඒක බොණ්ඩම ඕන. දැන් මේ ලෝකේ ඉන්නේ අබ්බැහියෙන් ගලව ගන්නත් මේක හරි වටිනවා. ඒක කරා කියලා ඔයාට ලැබෙන හොඳ දෙයක් නැහැ. අබ්බැහියෙන් ඇඟ සවුත් වෙනවා. මේ ඇඟ නිකම්ම විනාශ වෙලා මැරිලා යන්න හදලා තියෙනවා. ඉතින් එහෙම තිහිද්දි ඒක නිදහසේ එහෙම වෙන්න අරින්න නැතුව ඔකට වැඩිපුර දාගෙන මොකද්ද ගන්න මේක? මොකද මේ රටේ මේ ඉන්නවා මිනිස්සු මේ කොන්ද නවාගෙන මෙන්න මෙහෙම යන්නේ. ඔළුව පහත් කරලා අපි ඇහුවොත් උඹට කොහමද? How are you කියලා I am fine කියලා කියන්නේ. එයාගේ හිත ඇතුලෙන් එයා සුපිරියට ඉන්නවා. ඒ වුණාට ඇඟ මෙන්න මෙහෙම සවුත් වෙලා. මේ ඇඟට මේ ලිමිට්ස් තියෙනවා. සීමා තියෙනවා. කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එනකොට හිතට සීමා නැහැ. ලෝකයක් ගිනි තියලා පුච්චලා මරන්න උනත් මේ ප්‍රභාකරලා වගේ කට්ටිය එහෙම ඉපදිලා තියෙනනේ. සීමා නැහැ හිතට. ඉතින් මේ හිතේ එක ඇඟට එකතු කරගන්න එපා. ඒ දෙකක් විදියට තේරුම් අරගෙන පාවිච්චි කරන්න, මේන්ටේන් කරන්න. දෙක එකට එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. අර ඒ දෙක බැලන්ස් කරගන්න හරියට දැක්කොත් පුළුවන් වුණොත් ඒ මනුස්සයා සක්සස්ෆුල්. සක්සස් කියන්නේ
හැබැයි එක දෙයක් තියෙනවා මේ සක්සස්ෆුල් කියන්නේ මුදලෙන් එහෙම වෙනකන්නේ මුදල කියන්නේ මේ නිකන් දාපු කබොල්ලක් මිනිස්සුන්ට පාවිච්චි වෙන්න හරිවා වැඩ කරන්න ඕන මේ වැඩ කරාම ඔයාලට මේ සල්ලි ටික හම්බ වෙනවා මේ සල්ලි වලින් තමයි ඔයාලට ජීවත් වෙන්න ඒක හැම රටකම මම කලිනුත් කිව්වා හැම රටකම ඒ රටෙන් මුදල් ඒකකයක් හදලා මිනිස්සු පාලනය මොකද මිනිස්සුගේ පාලනය ගිලිහිලා ගියොත් මිනිස්සු තිරිසන්නු වගේ ඒක තමයි ආගම තියෙන්නේ ආගම තියෙන්නේ ඒකයි නමුත් ඔයාගේ ස්වයං පාලනය තේරුම් ගත්තොත් ඔයාට කිසි දෙයක් ඕන නැහැ මේක කිසි දෙයක් නැහැ ඇත්තටම ඔයා කොහොමද කෙනෙකුට ආදරය කරන්න කියන්නකෝ ඔයාට පුළුවන් ද කෙනෙකුට ආදරය කරන්න කොහොමද ආදරය කරන්නේ මම ඔයාට ආදරේ කියලාද කෑම දීලා මේ ලෝකෙ කිසි කෙනෙකුට ආදරය කරන්න බෑ දැන් ඔයාට ආදරය කරනවා කියන්නේ දැන් ඔයාට ආදරය කියන්නකෝ කොහොමද කියන්නේ I love you කියන එකද ඔයාට ඒක කියාගන්න එකද ආදරය කියන්නේ නෑ ආදරය කියන්නේ හොඳ කෑම කාලා වතුර දැන් මිනිස්සුන්ට මේකේ බොණ්ඩ වතුර තියෙනවා වතුර නොමිලෙම තියෙනවා ඒ උනාට බොන්නේ මොනවාද අරක්කු හුලං තියෙනවා නොමිලෙම හම්බ වෙලා උනාට බොන්නේ මොනවාද සිගරට් ඒ වගේ කන්න හොඳට තියෙනවා බඩ පිරෙන්න එනකොට කන්න මේ ඒගොල්ලෝ හොයන්නේ අර ග්‍රෑම් 5ක් ග්‍රෑම් 2ක් වගේ ඒ පොඩි දෙයක් හොයන්නේ ඇයි මේක හැමදේම තියෙනවා ඒ කියන්නේ මිනිස්සු කැමති මේක ට්විස්ට් ඒ කියන්නේ හරවගෙන පාවිච්චි කරන්න ට්විස්ට් කරනවා කියන්නේ ඒක තමයි ඒකේ එහෙම කරනකොට තමයි ඒකේ අර යෑමක් මේක ග්‍රයින්ඩ් වෙනවා මේක ඇම්පරෙන ගතියක් ඒ ආතල් එක ගන්න තමයි මේගොල්ලන්ට ඕන ඉතින් ඒක අයින් කරාම මේකේ ගතියක් නැහැ ජීවිතේ ගැලීමක් නැහැ ඒකින්ද ඒක කරන සියලු දේ කරනවා ඔයා 100ක් කරත් එකක් කරත් දෙකම එකයි ඒ 100ක් දුර ගියත් ඔයා මතක තියාගන්න මේ මැද තමයි වැඩේ කතාව තියෙන්නේ. ඒක හරියට සමනලෙක්ගේ දෙපැත්ත වගේ මෙහෙම. මං කිව්වා කලිනුත් මේ මැද තමයි මේක තියෙන්නේ. ඔයා මැදටපත් උනොත් මේ ඒ දෙපැත්තේ තටු දෙක හැල්ල යනවා. ඒ කියන්නේ මේ ද්විත්වය ඔයාට තවදුරටත් සේවනය කරන්න බැරි වෙනවා. ඔයා මැදටපත් වෙලා. හැබැයි ඒක ගැන ඔයාට කියන්න කෙනෙක් නැහැ. මොකද ඔයාට ඒක දැනුනහම ඒක ඔයාට අලුත් අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ වගේ පත් වෙච්ච කට්ටිය ඉන්නවා. එහෙම පුළුවන්. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි පොඩි දෙයක්. සියුම් දෙයක් ඒ සියුම් නිසා එක හොයාගන්න බෑ ඒකට මට මේ අපිට ලොකු කතාවක් කියන්න වෙලා තියෙනවා ඒක කියන කට්ටිය ගොඩක් ඉන්නවා හැබැයි දුර්ලභයි එහෙමනේ කියලා තියෙන්නේ ඇත්ත එක තියෙනවා ඇත්ත තියෙනවා හායි ගාලා තියෙනවා තේරුම් ගන්න මිනිස්සු බොහොම අඩුයි ඉතින් ඒ හින්දා ඒක තේරුම් නොගත්ත නිසා ඒක සම්පූර්ණ බොරුවක් කියලා ලෝකේ බොරුවක් කියලානේ කවුරුත් කියන්නේ මේ මිනිස්සුන්ගේ කාමය මේ උපරිමේක කාමය මිනිස්සෙක් මේ ලෝකේ ඉපද්දවලා තින්නෙම ස්වභාව දහමෙන් ඔයාව රිප්‍රොඩියුස් කරන්න. මේකේ ආපහු ඔයාව තව ඔයාගේ වර්ගය බෝ කරන්න. ඒක තමයි අපේ මේ ඇතුළෙම තියෙන මේ බඩ ඇතුළ ගට් එකේ තියෙනවා කියන්නේ. ඒක. ඉතින් ඒක නොකරන කෙනෙක් නැහැ. ඒක කරලා ඒක දැන් අපි කියමු මේ ආගම් ශාස්ත්‍රවරුන් ගැන කතා ගන්න මම කැමති නැහැ කියලා කිව්වනේ. මේ ඒ හැම කෙනාම මේක කළා තියෙනවා. ඒ වගේම ওই කොච්චර කතා කිව්වත් ඒ හැම කෙනාම මේකෙන් ගිහිල්ලා තියෙනවා. ආපහු ආවා. අවුරුදු 80ක ජීවිත කාලය 80ක් 90ක් ඉඳලා ඒ මිනිස්සු මේකෙන් ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ කතාව දැන් අපි කිව්වොත් මම කිව්ව මේ පොළවේ තියෙන වැලි නෙවෙයි රත්තරන් කියලා. ඉතින් මේකේ කියන ඕන කෙනෙක් ඒ කතාව මේකේ රැඳෙනවා. මේකෙන් එළියට යන්නේ නැහැ. දැන් ඔයා කන එක ඔයා අපද්‍රව මලපහ කරන්නේ මේකෙමනේ. ඔයා බොන්නෙත් මේකෙන්මයි. ඒ වගේම තමයි මේ කියපු කතාවත් මේකේ රැඳෙනවා. ඒ කියන කතාව ඒකේ රැඳෙනවා. ඒක තමයි මේකේ ක්‍රමය. ඉතින් එහෙම ඒ ටික තේරුම් ගත්තා මේක හරි පොඩි දෙයක්. ඒක තේරුම් ගත්තොත් ඔයාට මේකේ මැදස්තර එන්න පුළුවන් වෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් ඔයා උපන්නනේ. ඔයා දන්නේ නැහැ උපන්න එක. දැන් අපි හිතමු දැන් ගිහිල්ලා මැරෙනවනේ මේ පැත්තෙන් උපන්න මේ ගිහිල්ලා මේ පැත්තෙන් මැරෙනවා. ඔයා දැන් උපන්න එක දන්නේ නැත්තම් මැරෙන එක ඔයා දන්නේ නැහැ. මරණය මං කියන්නම් හරියටම. ඔයාට වේදනාව දැනෙනවා. ඔයාට දොස්තර කියනවා ඔයාගේ මේ දේවල් කරන්න ඕන. දැන් මේ ලෙඩ ඇතුලේ ඇඟ ඇතුලේ වේදනාව දැනෙනවා. ඒ වේදනාව දැනුණාට ඒකට අඩලා ඔයාට ඒ ඇඬුවා කියලා ඒ වේදනාවට ඔයාට පිළිතුරක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒක තමයි මේකේ ඇඟේ තියෙන ප්‍රමාණය. මොකද හිත මනස මේ ඇඟකට ශරීරයකට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. පවතින කාලයක් ප්‍රමාණයක් තියෙනවා. ඒක බැරි කියලා මේ සිරුරේ ඔයාට බෑ කියලා හිතනකොට
ඔයා මේකෙන් යන්න ලෑස්ති. යනවා කියන්නේ මේ යනවා කියලා මේ උඩට යනවා පොළොව පල්ලට යනවා. මේ සංස්කෘතික මේ අපි පොළොවේ මෙහෙම ඇවිද ඇවිද ගියපු නිසා අපි හිතනවා මේකත් මේ තව ගමනක්. එහෙම ගන්නෑ. ඒ හිටපු තැන ඔයා නැති වෙලා යනවා. ඒ මැද එකේ තැනක් නෑ. ඒක තැනක් නෙවෙයි. එතන පුද්ගලයෙක් නැහැ. එතන ඔයා වයසට යන්නේ නෑ. ඔයාට නමක් නෑ. ඔයා හිතමු ප්‍රදීප් කියලා. ඔයාට නමක් නෑ. ඔයාට ගෑනු පිරිමි භාවයක් නෑ. නමුත් ඔයා එතන ඉන්නවා. ඒ තැන කොහෙද කියලා ඇහුවොත් ඒක එහෙම එකක් නෑ. ඒක හරියට අර මේ අයින්ස්ටයින් නේ කවුද මේ නිව්ටන් නේද? ඇපල් ගෙඩියේ වැටුණා කිව්වේ. ඒ කාලේ නිව්ටන් ඇපල් ගෙඩියේ වැටුණාම එයා කල්පනා කරා මේ ගහෙන් වැටුණාම මේ ගහ උඩම තියෙන්න තිබුණානේ. ඇයි බං මේක වැටුනේ කියලා කල්පනා කරා. ඔක එයා යාළුවන්ට කියන්න ගියාම මිනිස්සු hina වෙන්න ගත්තා. ඔය යුරේකා කියලා ඒ බර හොයාගත්ත එක්කෙනා ආකමිඩස් ඒ වගේ. මේ මිනිස්සු hina වෙනවා. නමුත් ඒක දුරට ඔයා දුරට ගියොත් මේ ලෝකේ තියෙන හැම සංසිද්ධියක්ම ඔයා දුරට ගියොත් ඒකෙන් ලොකු දේවල් මේ ලෝකෙට ගේන්න පුළුවන්. ඔය නිව්ටන් මේ එයා බිමට වැටෙන වේගය හොයාගත්තා වගේ ඒ හැම සංසිද්ධියක්ම ඔයා දුරට බැලුවොත් මනුස්ස මනසකින් ලොකු දේවල් මේ ලෝකෙට ගේන්න පුළුවන්. මං කියන්නේ අයිස් වලින් පුළුවන් ශක්තිය මේව කරන්න කියලා. ඒ වගේ තමයි. ඉතින් මේකේ අනිත් පැත්ත හිත එතෙන්ට යෙදෙව්වොත් ඒ ශක්තියට හම්බ වෙනවා. ඒක මේ විද්‍යාවට ඉහළින් තියෙන්නේ. විද්‍යාව කියන්නේ කොටසක් විතරයි. අර පීසා එක කෑල්ලක් වගේ. ජීවිතය කියන්නේ කොටසක් විතරයි පීසා එක කෑල්ලක් වගේ. මේකේ උඩ සම්පූර්ණයි. සම්පූර්ණයි. ඔයා ඒ සම්පූර්ණ පාවයට පත් වෙලා උඩට ගියොත් ආපහු එන්න බෑ. ඔයා අසම්පූර්ණ පොඩි කෑල්ලක් හරි තිබුණොත් එතනින් තමයි ඔයා මේ ලෝකෙට වෙන්නේ. හැබැයි ඔයා දැන් මේක දිගටම ප්‍රැක්ටිස් කරොත් 100% සම්පූර්ණ වුණොත් ඔයා ගිල් හැංගෙනවා ගොඩාක් කාලයක්. පස්සේ ලෝකේ අමාරු කාලයක් එනකොට අර ඒ හැංගිච්ච කට්ටිය එතනට එනවා මේකේ පොඩි කෑල්ල කියලා යන. ඕක තමයි මේ කතාව. ඒවා මගෙන් අහයි එන්නේ කොහෙද යන්නේ කොහෙද එහෙම එකක් ගොඩක් අහයි. ඒක විද්‍යාවෙන් කියන ගමනක් නෙවෙයි. මැෂින් අල්ලගෙන මේ රොකට් හදාගෙන එහෙම යන ගමනකුත් නෙවෙයි. ඒක විද්‍යාවට උඩින් තියෙන සියුම් විද්‍යාව දාලා අල්ලන්න බෑ. කියන්නේ මිනිස් මෙවලම් වලින් අල්ලන්න බෑ. ඒ නිසා විද්‍යාව ඔයා මෙවලමක් හදනකොටම එතනම යා ෆේල්. ඒක සිත කියන්නේ හරි අකුරු දෙයක්. හිත ඇතුලේ ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්නම විතරයි පුළුවන්. ඒ තරම් සියුම්. ඒකට ද්‍රව්‍යමය ස්වභාවයක් නැහැ. ඒකට ශක්තිමය ස්වභාවයක් නැහැ. අවබෝධයක්ම විතරයි. ඉතින් මේ ටික ඔච්චර දුරට අහලා ඔයාට පුළුවන් නම් මේ කියන කතාව ලස්සනයි කියලා හිතනවා නම් මේ channel එකට subscribe කරන්න. මේක අලුත් channel එකක්. ගොඩක් අය බලන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මේකට subscribe වෙලා අර bell icon එක ඔබලා තියාගන්න. මම මේකක් දානකොට ඔයාට හැම වෙලේම ඒක ලබා ගන්න පුළුවන්. මේ කට්ටිය සද්ද දානවා. ඔයා ඒක කියන්න මේ මං සද්ද නැති තැනක ඉඳන් කතා ගන්න ඕන නම් මම ඒකත් කරන්න පුළුවන්. එළියේ මේ දවස්වල බෑ ඔයාට පේනවා මම ජැකට් එකක් දාලා ඉන්නේ. මේ එළිය සීතලයි. ඉතින් ඔබ සැමට සුබ දවසක් මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. මම කැනඩාවේ ඉඳලා දීගායු සෙනරත්. බොහොම ස්තුතියි.